ඒ වගේම අපි ජාතියක් ලෙස රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මානුෂවාදයේ මනුස්සත්වය අපි අංක 1ට තියෙනවා. ඒ නිසා අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. මනුස්සත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලීමක් ලක් කරන්නේ නැහැ. මම හිතනවා ඒ තමයි රාජ්‍යයකට ගත යුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ප්‍රතිපත්තියෙන් වලින් කටයුතු කරනවා. ඒ අනුව තමයි පහුගිය 26 වෙනිදා ඉරානය රාජ්‍ය විසින් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නාවික යාත්‍රා 3ක් අපේ වරායන්ට සේන්දු වීම සඳහා මාර්තු 9 සහ 13 කියන දින හතර තුල තාම ලැබිලා නැහැ දින හතර. මාර්තු 9 සහ 13 කියන දින හතර තුල අපේ වරායට ප්‍රවිෂ්ඨ වීම සඳහා අපෙන් අවසර ඉල්ලුවා. ඒක හැඳින්වුවේ ගුඩ්විල් විසිට් එකක් කියලා. සහයෝගිතා වර්ධනය කරන සංචාරයක නිරත වෙන්න උන් අපෙන් ඉල්ලා සිටියි. අපි සොයා බලනකොට ඔවුන් අපේ ජාතික ජල තීරයේ ආසන්නයේ නමුත් ඉන්න ඔබ තමයි රැඳිලා තිබුණේ. ඒතර ඔබ කවුරුත් දන්නවා සහයෝගිතා සංචාරයක් ඒ විදිහට සිදුවන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන විශාල ක්‍රියාපටිපාටින් තියෙනවා. ඒ නිසා අපි ක්‍රියාපටිපාටින් අධ්‍යයනය කරමින් හිටියා. ඒ අතරතුර 27 වෙනිදා අපිට වාර්තා කරා අයිරිස් දාපි බාරයට අරන් තියෙන නෞකාවේ එක් නාවිකයෙක් එම නැවේ තුල වැටිලා යම් ආපදාවට ලක් වෙලා තිබෙනවා අපිට වාර්තා කරා. ඒ නිසා අපෙන් ඉල්ලා හිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානසික අවශ්‍යතාවයන් සඳහා ගොඩබිමට රැගෙන එන්න. අපේ නාවික හමුදාව සහ අපේ ගුවන් හමුදාව මැදිහත් වී එම දෙදෙනා ඒ ආබාධයට ලක් වූ කෙනා අනිත් කෙනා උඩ රැකවරණ දෙන්න නිලධාරියෙක් තමයි උන් ඉල්ලා සිටින්නේ. ඒ දෙදෙනාම අපි ගොඩබිමට ගෙනාවා. ගෙනලා අවශ්‍ය කරන වෛද්‍ය කටයුතු යොමු කරා. මේ අතරතුර තමයි 4 වෙනිදා අපිට වාර්තා වුණා 4 වෙනිදා පාන්දර 5යි විනාඩි 8 සහ 5යි විනාඩි 34 අපේ ජාතික ජල තීරයෙන් ඔබ්බේ ආසන්න වශයෙන් ගත්තොත් ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් අපට ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරා. ඒ අනුව අපේ නාවික හමුදාවත් විශේෂම ගුවන් හමුදාවත් විශාල මෙහෙයුමක නිරත වුණා. ඒ මෙහෙයුම අනුව ඒක තමයි මම කිව්වේ අපි මධ්‍යස්ථ වගේම අපි මානසිකයි. අපි මානවවාදී. ඒ නිසා අපි දන්නවා ජීවිත විශාල ප්‍රමාණයක් අනතුරට ලක් වී තිබෙන බව. එන අපේ නාවික හමුදාව අපේ ගුවන් හමුදාව ශනිකව වේගයෙන් මැදිහත් වී එහිදී අපිට 32 දෙනෙක් මුදවා ගැනීම හැකියාව ලැබුණා. තව 84ක් මලසිරුව අපිට ලැබුණා. අපි මලසිරුව 84ක් ඒ වගේම තුවාලකරුවන් 32ක් අපි ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් ඔබ දන්නවා අපි කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගන්න බව.